අප්ඩේට් යූසර් ප්‍රොෆයිල් එක කොහොමද ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි මුලින් කෝඩ් එකට ER ඩයග්‍රෑම් එකට යන්න කලින් අපි චෙක් කරගමු කොහොමද මේක යූසර්ට ඩිස්ප්ලේ වෙන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට යූසර් ප්‍රොෆයිල් එක ඩිස්ප්ලේ වෙන්නේ. අපි දැන් චෙක් කරගමු කොහොමද මේකේ යූසර්ගේ පැත්තෙන් අපිට කොහොමද මේක ඩිස්ප්ලේ කර අපිට චේන්ජස් කරගන්න පුළුවන්. මෙතනින් අපිට ප්‍රොෆයිල් ඉමේජ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ විදිහට ඉමේජ් එක අපි සෙට් කරගත්තාට පස්සේ අපි අප්ඩේට් එක දෙන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතනින් ගත්තොත් එහෙම අපිට නේම් චේන්ජ් කරගන්න පුළුවන්. අපිට ෆස්ට් නේම් ලාස්ට් නේම් එයාගේ මොබයිල් එක චේන්ජ් කරගන්න පුළුවන්. අපිට පාස්වර්ඩ් එක ඊමේල් එක ඩේට් එක වෙනස් කරන්න බෑ. ඒ වගේම ජෙන්ඩර් එකත් අපිට වෙනස් කරගන්න බෑ. පෝස්ටල් කෝඩ් එක අපි වෙනස් කරලා දැන්ට බලමු. කළා අපි අප්ඩේට් ප්‍රොෆයිල් දුන්නාට පස්සේ ප්‍රොෆයිල් is update කියන ෂෙල් මේක එනවා. ඊට පස්සේ මේක අපිට අප්ඩේට් වෙලා පෙන්නනවා. අපි දුන්න ඉන්පුට් එක තමයි අපිට අප්ඩේට් වෙලා පෙන්නන්නේ. අපි සිටි එක මාරු කරලා බලමු. සිටි එක දාලා බලමු නුවරඑළිය වගේ සිටි එක දාලා. අපි සිටි එක ඔටෝමැටිකලි මාරු කරාට පස්සේ අපිට ඩිස්ට්‍රික්ට් එක කොහෙද තියෙන්නේ, ඒ වගේම ප්‍රොවින්ස් එක කොහෙද තියෙන්නේ කියලා අපිට සිලෙක්ට් වෙනවා ඔටෝම. අපි රිලේෂන් එක දීලා තියෙන විදිහත් එක්ක තමයි අපිට මේක ඔටෝ දීලා තියෙන්නේ. ඉතින් මම ඒක එක්ස්ප්ලেইন කරන්නම් ER ඩයග්‍රෑම් එකේදී. ඉතින් මේ විදිහට තමයි යූසර් එක පැත්තෙන් අප්ඩේට් ප්‍රොෆයිල් එක යූසර්ට ඩිස්ප්ලේ වෙන්නේ. ඉතින් අපි දැන් බලමු ER ඩයග්‍රෑම් එක කොහොමද රිලේෂන් කරලා තියෙන්නේ කියලා ටේබල්ස් ටික. ඉතින් දැන් අපි ගත්තොත් එහෙම මේ තියෙන අපි ER ඩයග්‍රෑම් එක. අපිට බලාගත්තොත් මේ තමයි ER ඩයග්‍රෑම් එක. මේ තියෙන්නේ අපි යූසර් ටේබල් එකට හදාගත්ත. මේ තියෙන අපි යූසර් ටේබල් එක හදාගෙන තියෙනවා මෙතන. user email first name last name password mobile join date verification code ඒ වගේම අපි මෙතන foreign keys ටිකක් දීලා තියෙනවා gender එකයි status එකයි. එතකොට අපි gender එකෙන් gender බලනවා. ඒ වගේම status එක බලන්නේ user active ද inactive ද කියලා identify කරගන්න. අපි ඒවටත් වෙනම tables set කරලා තියෙනවා. අපි status එකට වෙනම table එකක් set කරලා තියෙනවා. gender එකට වෙනම table එකක් set කරලා තියෙනවා. profile image එකට වෙනම table එකක් set කරගෙන තියෙනවා. user address එකට වෙනම table එකක් set කරගෙන තියෙනවා. city ඒ වගේම district province වලට table set කරගෙන තියෙනවා. අපි බලමු මෙතන user address එකේ කොහොමද relationship එක දෙන්නේ කියලා. ඉතින් මෙතනදී අපි ගත්තොත් එහෙම province එක district එකට one to many එකක් ගිහිල්ලා තියෙනවා. එතකොට මේකේ theory එක තමයි province 9 ඇතුළතදී western province එක ඇතුළේ තියෙන district දැන් western province එක ඇතුලේ තියෙනවා කොළඹ district. එතකොට මේකේ යටතේ තමයි district table එක තියෙන්නේ. ඉතින් ඒක තමයි අපි 1 to many එකක් දාගෙන තියෙන්නේ. එතකොට කොළඹ district western province එකට අදාළ වෙනවා. ඉතින් ඊට පස්සේ කොළඹ district එක ඇතුලේ cities තියෙනවා. ඒ city එක තමයි මෙතන link වෙන්නේ. ඉතින් ඒකටත් අපි 1 to many එකක් දාලා තමයි තියෙන්නේ. එතකොට ඒ district එක ඇතුලේ තමයි මේ city එක තියෙන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම අපි ලින්ක් කරගෙන තියෙනවා user address එකට. එතකොට අපි city එක දුන්නාම user city එක add කරාම මේවා direct add වෙනවා. අපි උදාහරණයක් හැටියට අපි මහරගම කියලා city එක add කරොත් district එක කොළඹ province එක western විදිහට auto add වෙනවා. ඊට පස්සේ අපි මෙතන user address එකට අපි දීලා තියෙනවා line 1 address එකේ line 1 line 2 ඒ වගේම postal code එක අපි මෙතන දීලා තියෙනවා. profile image එකක් අපි දීලා තියෙනවා. අපිට ඉන්ස් හදද්දී අපිට profile image එකක් add කරගන්න පුළුවන් විදිහට අපි මෙතන set කරගෙන තියෙනවා. එතකොට අපි මෙතන 1 to many එකක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපි user ගේ email එකකින් අල්ල ගන්නවා මේ user ගේ image එක තමයි මේ තියෙන්නේ. මේ path එකෙන් තියෙන්නේ image එකේ URL එක තමයි අපි මෙතනට capture කරගන්නේ. අපි දැන් බලමු කෝඩ් එක. දැන් බැලුවොත් එහෙම අපි මේ user profile එකේ අපි HTML CSS කතා කරා. මේ IDs ටික තමයි අපි JavaScript එක හරහා process file එකට pass කරගන්නේ. ඉතින් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙතන image එක තියෙනවා. ඒ වගේම මෙතන ID එකක් අපි set කරලා දෙන image. ඉතින් මේ විදිහට අපි මෙතන IDs ටික set කරගෙන තියෙනවා අපි input fields වලට. ඒ වගේම අපි image field එකටයි input fields වලටයි අපි IDs set කරගෙන තියෙනවා data එක pass කරන විදිහට. ඊට පස්සේ අපි JavaScript එකට ගියොත් එහෙම මෙතන අපි update profile එකේ අපි මෙතන අරන් තියෙනවා f name එක variable එකක් විදිහට අරගෙන ඒ අපි pass කරගත්ත ID එක මෙතනින් අරන් තියෙනවා. ඒකට අපි variable assign කරලා තියෙනවා. ඊට පස්සේ අපි form data එකක් හරහා අපි මේ ඔක්කොම ටික append කරගෙන data packet එකක් විදිහට අපි process file එකට pass කරගන්න අපි anonymous function එකක් through ajax බලනවා. ඊට පස්සේ අපි මේක analyze කරලා
ටෙක්ස්ට් රෙස්පොන්ස් එකක් විදිහට තමයි අපි එහා පැත්තේ ඉඳන් data එක මේ පැත්තෙන් capture කරගන්න. ඒතකොට response text එකක් විදිහට තමයි අපි capture කරගන්නේ. මෙතන open post method එකක් විදිහට update profile process php file එකට මේ data ටික කියන data packet එක send කරන්න කියලා අපි මෙතන දීලා තියෙනවා. ඉතින් අපි මේ ටික send කරගත්තට පස්සේ අපි මෙතන post method එකකින් අපි data ටික capture කරගන්නවා. ඊට කලින් PHP එකේ අපි session start එකක් දීලා තියෙනවා user capture කරගන්නවා. ඊට පස්සේ අපි include connection.php එක දීලා user යි database එක අතරයි සම්බන්ධතාවයක් ඇති කරගන්න. අපි session එකෙන් ගත්ත user ගේ email එක මෙතනට assign කරගන්නවා. අපි ඒකත් variable එකක් දාලා අල්ලගෙන අපි JavaScript එකෙන් pass කරගත්ත හැම data එකක්ම post method එක through අපි මෙතන variable එකක් දාලා assign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන බලනවා validation ටික. අපි මෙතන if empty $f name කියන්නේ අපි බලනවා first name එකේ input field එක empty ද කියලා. එහෙම empty නම් echo අපි echo එකක් දීලා කියනවා please enter your first name කියලා. ඉතින් මේ response එක තමයි අපි එහා පැත්තේ JavaScript එකෙන් අල්ලගන්නේ. response එක තමයි අපි මෙතනින් display වෙන්නේ alert පේනවා alert එකක් විදිහට document.alert div එකයි අපි profile message div අපි කලින් HTML part එක හදාගත්ත alert එක මෙතනින් display කරගන්න ඉන HTML එක response විදිහටත් අපි අරන් තියෙන එකයි. එතකොට එතනින් එන response එක මේ alert එකෙන් තමයි display කරගන්නේ. ගත්තොත් එහෙනම් මෙතන empty කියන්නේ input field එක empty නම් enter කියලා please enter your first name කියලා. ඊට පස්සේ අපි else if එකක් දාලා if එක දිගටම continue කරගෙන else if එහෙම නැත්නම් empty the last name. එතකොට first name එක බලනවා last name එකෙත් empty ද කියලා බලනවා mobile field එක empty ද කියලා බලනවා. ඊට පස්සේ අපි මෙතන preg match එකක් දීලා තියෙනවා mobile number එක 0.7 කියන එකෙන්ද පටන් ගන්න කියලා. ඒ කියන්නේ මේක ශ්‍රී ලංකන් number එකක් විදිහට තමයි යන්නේ. අපි බලනවා 07 වලින්ද පටන් ගන්න කියලා. අපි බලනවා මුළු සංඛ්‍යාව අංක 10ක් වෙනවද කියලා. එතකොට එහෙමනම් එහෙම වෙන්නේ නැත්නම් අපි echo එකක් දීලා කියනවා invalid mobile number කියලා. ln අපි mobile එකේ දීලා දෙනවා string ln කියලා එකක්. ඉතින් මේකෙන් බලන්නේ එතකොට මේක බලනවා 11ට වැඩිය විශාලද කියලා. එතකොට 11ට වැඩිය විශාලයි නම් අංකය ඒක invalid mobile number කියලා. ඊට පස්සේ අපි බලනවා එතකොට email input field එක empty නම් ඒකටත් අපි echo එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි බලනවා filter y එකක් දීලා අපි ඒ කියන්නේ මේකේ බලන්නේ valid email address එකක්ද කියලා. එතකොට email address එකක් යන email address එකක් තියෙන format එකක් තියෙනවා. එතකොට මේ format එකටද මේ email address එක තියෙන්නේ එහෙම නැත්නම් invalid email කියලා display කරනවා. ඊට පස්සේ මෙතන else if එකක් දීලා තියෙනවා string ln email 100ට වැඩි නම් කොච්චර words ප්‍රමාණයක් තියෙනවද email කියන variable එකේ ඒක 100ට වැඩි වුණොත් අපි echo එකක් දීලා කියනවා email should be less than 100 characters කියලා. 100ට වැඩිය 100ට අඩුවෙන් තමයි characters ගන්න තියෙන්න ඕන. එතකොට අපි ඊට පස්සේ අපි බලනවා empty password string ln එක අපි බලනවා. ඒ කියන්නේ අපි බලනවා input password field එක emptyද. ඊට පස්සේ අපි බලනවා කොච්චර words ප්‍රමාණයක් තියෙනවද password එකේ. එතකොට අපි ඒක බලනවා 5ට වැඩිය අඩුයි නම් ඒ වගේම string ln එක 45ට වැඩි නම් අපි කියනවා password should be 5 to 45 characters කියලා අපි මෙතන දීලා තියෙනවා. ඊට පස්සේ අපි බලනවා address input field එක empty ද කියලා. ඒ ටික අපි check කරගත්තට පස්සේ user ගේ insert or update. එතකොට අපි යනවා user ගේ insert update queries වලට. අපි මෙතන database එක search query එකක් දීලා select from user where email එක සමානයි මේ user ගේ email එකට. එතකොට අපි register කරගත්ත user ගේ email එකට සමානද කියලා බලනවා. දැන් මෙතන ඉන්න user ඒ user capture කරගන්න යන්න හදන්නේ. එතකොට ඒක අපි variable එකක් හරහා අපි if condition එකක් දීලා num rows ගානින් බලනවා ඒ user num rows ගානේ. එතකොට අපි බලනවා කොච්චර usersලා ප්‍රමාණයක් ඉන්නවද. එතකොට ඒ user ඉන්නවා නම් num row value එක සමානයි 1. එහෙම user කෙනෙක් නැත්නම් අනිවාර්යෙන් ඒ field එක 0 වෙන්න ඕන. එහෙම එක user කෙනෙක් ඉන්නවා නම් අපි බලනවා database IUD එකක් දීලා අපි update query එකක් දීලා තියෙනවා මෙතන user set fname මේ fname එකට set කරගන්න කියනවා. ඊට පස්සේ last name එක දැන් අපි enter කරගත්ත last name එකට assign කරන්න කියනවා. ඊට පස්සේ mobile එක දැන් අපි enter කරලා තියෙන mobile එකට assign කරන්න කියනවා. ඒ වගේම email එක. හැබැයි අපි email එකදී අපි අතනින් දීලා තියෙන read only විදියට. ඒ කියන්නේ අපිට email එක වෙනස් කරගන්න බෑ. ඊට පස්සේ මෙතන අපි database එකේ search query එකක් දීලා අපි user address එක අපි check කරගන්නවා.
එතකොට අපි user address එක check කරගන්නවා where user මේ userට සමානයිද කියලා අපි check කරගන්නවා. ඊට පස්සේ අපි ඒකත් address count එකත් බලනවා මේ userට address field එකක් තියෙනවද කියලා. එහෙම address field එකක් තියෙනවා නම් database එක update query එකක් දීලා අපි user ගේ මොන table එකේද update කරන්න ඕනේ මොනවද update කරන්න ඕනේ කියලා අපි මෙතන දීලා තියෙනවා. එතකොට අපි මෙතනට දීලා තියෙන්නේ set city id එක විතරයි. එතකොට අපි city id එක දුන්නොත් තමයි district එකයි province එකයි IDs auto set වෙන්නේ. එතන line 1 line 2 update කරන්න කියනවා. ඒ වගේම postal code එක update කරන්න කියනවා. එතකොට මේක අපි බලනවා මේ user ගේ address එකට නේද setup වෙන්නේ කියලා අපි මෙතන check කරගන්නවා. එතකොට මෙතන තියෙනවා else එකක්. එහෙම නැත්නම් ඒ කියන්නේ මෙතනදී බලන්නේ එහෙම count එකක් තියනවද? එහෙම count එකක් තියනවා නම් ඒ user නැවත update වෙන්න ඕනේ. ඒ කියන්නේ තියෙන data ටික නැවත update වෙන්න ඕනේ. එහෙම data නැත්නම් මෙතන 0 නම් එතකොට else එකක් එක්ක අපි බලන්නේ එහෙම 0 නම් මෙතන data ටික input වෙනවා අලුතෙන්. image එක පැත්තට ගියොත් එහෙනම් බලමු කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. image එක set කරාට පස්සේ අපි බලනවා මෙතන image එකක් තියෙනවද කියලා. එහෙම image එකක් තියෙනවා නම් අපි කියනවා ඒක අපි variable එකට assign කරගෙන ඊට පස්සේ අපි image එක type එක මෙතන දීලා තියෙනවා HTML file එකේදී අපි user ගේ පැත්තෙන් අපි file එක upload කරාට පස්සේ ඒ file එකේ URL එක මෙතන image කියලා variable එකට assign වෙනවා ඊට පස්සේ ඒක මෙතන අපි capture කරගෙන image එක type එකේ අපි ඒ type එක capture කරගෙන අපි ඒකට variable එක දීලා ඊට පස්සේ අපි බලනවා ඒ image type jpg ඒ වගේම png ඒ වගේම svg ෆයිල් එකක්ද කියලා අපි චෙක් කරගන්නවා. එතනට unique id එකක් generate කරගන්නවා. අපි මේ capture කරගත්ත file name එක unique id එකක් generate කරලා ඒ unique id එක generate කරන function එක file එක resources profile image folder එකේ save වෙනවා. අපි database එකේ අපි search query එකක් දාලා database table එකේ profile image කියන table එකේ user ගේ details ටික අපි ගන්නවා. එහෙම අරගෙන අපි බලනවා මෙහෙම profile ඒක අපි variable එකකට අරගෙන අපි if condition එකක් දාලා අපි නම් rows ගන්න අරගෙන එකක් ඒ කියන්නේ ඒ userට එක image එකක් තියෙනවා නම් දැන්ටත් අපි update query එකක් දීලා profile image set කරන්න කියනවා path එකට. එතකොට මේ path එකට තමයි අපි මෙතනින් එවන URL file name එක මෙතනින් path එකට assign වෙන්නේ. එතකොට අපි ඒක check කරගන්නවා ව්‍යා මේ user email එක ඒ කියන්නේ ඒ userටද update උනේ කියලා. ඊට පස්සේ අපි echo එකක් දීලා updated කියලා response එක යවනවා. එහෙම නැත්නම් අපි database එකේ අපි check කරගන්න මේ userට image එකක් නැහැ. එතකොට අපි මෙතන insert into query එකක් තමයි use කරගන්නේ. insert into query එකක් use කරගෙන අපි image එක save කරගන්නවා. ඊට පස්සේ අපි echo එක දානවා saved කියලා. ඒ response එක අපි pass කරගන්නවා. අපි මෙතනදී else if එකක් දාලා බලලා තියෙන්නේ මෙතනදී අපි image එකක් HTML පැත්තෙන් අපි image එකක් upload කරලා තියනවාද කියලා. එහෙම upload කරලා නැත්නම් අපි මෙතන දාලා you have not selected any image කියලා. එතකොට මෙතන else එකක් දාලා you must select only one profile image. එතකොට අපි මෙතන එකක් ඒ කියන්නේ එක profile image එකක් select කරගන්න කියලා අපි මෙතන echo එකක් දාලා response එක යවලා තියෙනවා. ඊට පස්සේ මෙතන else එක දීලා තියෙන්නේ මෙතන අපි check කරගන්නවා මේ user database එකේ register වෙච්ච කෙනෙක්ද කියලා. එහෙම register වෙච්ච කෙනෙක් නෙමෙයි නම් අපි else එකෙන් දීලා තියෙන්නේ echo invalid user කියලා. එතකොට මේ response එක තමයි JavaScript එක පැත්තට pass වෙන්නේ. එතකොට මේ තියෙන්නේ if response සමානයි updated එහෙම නැත්නම් response සමානයි saved කියලා. එතකොට මේ ටික ඔක්කොම check කරගෙන අපි අර updated දුන්න response ටික මෙතනින් update වෙනවා. අපි මෙතන shell එකක් දීලා තියෙනවා. මේක ඇවිල්ලා alert message එකක් pop up වෙන alert message එකක්. ඊට පස්සේ අපි දෙන්න එකක් දීලා තියෙන්නේ මේ alert එක පාස් වුණාට පස්සේ තමයි window.location reload එක වෙන්න ඕනේ. condition එක දුන්නේ නැතුව අපි කරොත් එහෙම අපිට මේ alert එක display වෙන්නේ නැහැ. ඒක තමයි මම මෙතන දෙන්න එකක් use කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි else if එකක් දීලා response එක you have not selected an image. අපි අර response එක අතනින් ගත්ත එක මෙතනට සමානයි නම් අපි shell එකක් දාලා අපි alert එක දීලා තියෙන්නේ you have not selected a message. එතකොට අපිට user එක පැත්තෙන් ඒක pop up වෙලා පෙන්නනවා. assign කරාට පස්සේ ඒ ID එක තමයි අපි capture කරගන්නේ. ඒකට අපි function එකක් හදලා තියෙනවා user image එක select කරලා තවත් image එක select කරගන්න ඕන නම් ඒක නැතුව අපි මේ function එක දීලා තියෙනවා.
එතකොට අපි මේකට HTML එකේ input element එක තමයි පාවිච්චි කරලා input tag එක තමයි අපි මෙතනට පාවිච්චි කරලා තියෙන්නේ image එක select කරගන්න. ඊට පස්සේ අපි ID එකක් අරන් දෙනවා profile image කියලා. එතකොට ඒක තමයි අපි send කරලා තියෙන්නේ. user file එක select කරද්දී browser එක trigger වෙන්න තමයි මේක set කරලා තියෙන්නේ. එතකොට මේ මෙතනින් URL එකෙන් අපි window.url create object url file කියලා දීලා තියෙන්නේ. එතකොට මේ browser එකෙන් එතකොට අපිට මේක temporary තමයි අපිට image එක preview කරලා පෙන්වන්නේ user image එක දැම්මට පස්සේ ඊට පස්සේ තමයි අපි button එක click කරලා change profile image එක දුන්නාට පස්සේ තමයි ඒක originally set වෙන්නේ.